කකාර හැටකාරි ඔබේ කොම්මල් වලට වඩා මල් පිති සිනිදුනේ කියා මම දන්නවා. Hello everyone, welcome back to my YouTube channel. ඉතින් මං අද යනවා කොළඹ. ඉතින් ඔයාලට මේ vlog එකෙන් මගේ birthday එකයි කොළඹ ගිහින් මම කරපු දේවලුයි දෙකම බලා ගන්න පුළුවන්. මාව ගන්න අයියා ඇවිල්ලා හිටියා. ඊට පස්සේ අපි නැන්දටට ඇවිල්ලා ඒ පැත්තේ රෑ කටිනයක් තිබ්බා. අපි ඒකට ගියා. මම හවසක් නංගිත් එක්ක ආවා. ඒ වෙලාවේ කටින පින්කම් පටන් ගන්න තිබ්බේ නැහැ. ඊට පස්සේ නංගි ආයිත් මම අයියත් එක්ක ආවා. ඉතින් මම වැඩි වීඩියෝස් නැහැ අතට. මොකද කාලයකට මාසෙකට විතර පස්සේ තමයි හම්බුනේ අපි. එතකොට ඉතින් වැඩි වීඩියෝස් ගන්න වෙන්නේ නැහැ නේ. එකට ඉන්න තමයි නිතරම බලන්නේ. ෆෝන් එක අතේ තියන්නේ නැහැ නේ. මේ ඊළඟ දවසේ වීඩියෝ එකක් මේ චූටි ළමයා මගේ ෆෝන් එක කරන් වීඩියෝ වගේක් අරගෙන අයියා මේ වෙලාවේ ගෙදර හිටියේ නැහැ. ඊට පස්සේ අයියා ආවහම අපි චුට්ටක් ටවුන් එකට ගියා. මට ඇඳුම් වගේක් ගන්න. වෙන යන්න වෙලාවක් තිබුණ නැහැ අපිට. මම දවස් 2-3කට තමයි මෙහි ආවේ. ඒක නිසා රෑම ගියා. ඇත්තටම මට සෙට් වෙන ඇඳුම් එහෙම තිබ්බේ නැහැ ලොකුවට. ඒක නිසා මම 2-3ක් අරගෙන ආවා. අපිට රෑ වෙනවනේ ගෙදර යන්නත්. ඒක නිසා කීල්ස් එකටත් යන්න ඕනකම තිබ්බා අපි දෙන්නට. ඉතින් ළමයි it's my birthday. ඉතින් මෙයා හරියට මට 12ට විශ් කළා. අපි දෙන්න ෆිල්ම් එකක් බලනකොට දැන් වෙලාව 12:00 විතර ඇති. සිත් සංකා නිවියයි මෙදා සංසාරිනී මගේ නන්නාදුනන්නියේ මාමවනා හීනයේ ඔබ ඉන්නවා වගේ. ඉතින් 10:00 වගේ අපි නැන්දලහින් ආවා. ඇවිල්ලා ඊට ඕන බඩු වගේක් අරගෙන තියේ කියලා කඩේකට ගිහිල්ලා ඒ ටිකත් අරගෙන දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් මේ vlog එකේ ඇත්තටම හරියට වීඩියෝස් අරන් නැහැ මම දිගටම. ඒ කියන්නේ චූටි වීඩියෝස් කෑලි දාලා තමයි මම මේක හදන්නේ. මොකද මට මේක මතක තියාගන්න ඕන දවසක් නිසා එහෙම කරේ. මම ගෙදර එනකොට අපේ නංගිලා දෙන්නයි තාත්තයි අම්මයි බැලුන්ස් එහෙම එල්ලලා තිබ්බා. බැලුන් බෝලයකට අර කොල කැලි දාලා එහෙම එනකොට මේ උපුපුරලා ඉතින් ඇත්තටම සතුටුයි. අයියත් ආවා අපේ ගෙදර මගේ බර්ත්ඩේ එක නිසා. ඔයගේ මොනනවන? කොහොමරි මම සර්ප්‍රයිස් වුණා. ඉතින් මොකද කේක් දෙකක්ම තියෙනවා. අයියාත් කේක් එකක් ගෙනලා මම දන්නේත් නැහැ. මාත් එක්කම ආවේ කොයි වෙලේ ගතද කියලා මම දන්නේ නැහැ. තාත්තත් ගෙනල්ලා තිබ්බා. මම හුඟක් වෙලාවට ඉන්නේ මගේ බර්ත්ඩේ එක දවසේ යාළුවොත් එක්ක. මොකද බෝඩින් වල හොස්ටල් වල හිටපු නිසා. මම හිතන්නේ මේ කාලෙකට පස්සේ තමයි මේ ගෙදර ඉන්න බර්ත්ඩේ එකට. දැන් කොහොමවත් නිකන් අපි නිකන් ලොකු ළමයි වගේ දැනලා. මොකද එක එක්කෙනා එක පාත් වල කට්ටියක් කැම්පස් කට්ටියක් ජොබ් වලට එක එක්කෙනාගේ ලයිෆ් වල බිසි. ඉතින් කොහොම හරි මගේ කම්ෆර්ටබල් සෝන් එකේ කට්ටිය මාත් එක්ක හැමදාමත් ඉන්නවා. ඉතින් ඒ ගැන මට සුන්ගත් සතුටුයි. මොකද මම වැඩි දෙනෙක් එහෙම ආශ්‍රය කරන කෙනෙකුත් නෙවෙයි. ඒ කියන්නේ යාළුවෝ මට හුඟක් නැහැ. ඒ වුණාට යාළුවා කොච්චර බිසි වුණත් මම වෙනුවෙන් පොඩි හරි වෙලාවක් හැමදාමත් ඒ කට්ටියට මම වෙනුවෙන් තිබ්බා. ඉතින් ඒ හුඟක් ග්‍රේට්ෆුල් ඒ කට්ටියට. ඉතින් මගේ vlog එක ඔයාලා අද එන්ජොයි කරා නම්
මාව සබස්ක්‍රයිබ් කරන්න යන්න. thanks for watching.